ජීවිතේ වෙනස් කරගන්න බලන්න. ඒ දුක කියන එක තේරුම් ගන්න. නිවනම ප්‍රාර්ථනා කරන්න. මේ දහමටම ලං වෙන්න. ඒ දුකින විඳින දුකෙන්ම සසර එපා කරවා ගන්න. දැන් මිනිස්සයාගෙන් දුක් විඳිනකොට අනේ මේ මිනිහා ඉපදෙන තැනක නම් ඉපදෙන්න එපා කියලා. ඒකේ තේරුමක් නැහැ. තව පිරිමි ඉන්නවා තව කෝටි ගාණක්. උන් ඊළඟ වද ටික දෙනවා ඊළඟට ඇවිල්ලා. එහෙම නෙවෙයි. පිරිමින්ගෙන් දුක් විඳ විඳ යන සංසාරේ මට එපා. එච්චරයි. ඒකෙන් නිදහස් වෙන්න වද දෙන පිරිමියාටම උපස්ථාන කරන්න. ඊට පස්සේ බිරිඳගෙන් දුක් විඳින ස්වාමීවරු ඉන්නවා. මෙහෙම ගෑණියෙන් නම් උපන්තකේට එපා කියලා හරියන්නේ නැහැ. ඕනතරම් කෝටි ගණන් බවලත්තු සංසාරේ හම්බ වෙනවා. එහෙම නෙවෙයි. බිරිඳගෙන් විඳවන සංසාරයෙන් නිදහස් වේවා කියලා ඒ බිරිඳටම යුතුයකම් ඉෂ්ට කරන්න ඕනේ. එයා බනිනකොට තමන්ම එයාගේ ಗುಣ කියන්න ඕන මිනිස් මැද. අනේ මේ අපේ දරුවෝ ටික බලාගෙන උයාගෙන පියාගෙන ඉන්නේ මේ මොන්ද ඉතින් ගොඩාක් වගේ කියන්නේ කට ටිකක් සැරයි තමයි ඕක හැටිනේ ඔය කියලා එයාගේ ගුණම මතු කරන්න ඕන. දරුවෝ අම්මලාට සැර කරනකොට යසයි ඔය ගෑණිට කියලා ඉන්න හොඳ නැහැ. පුතේ අම්මනේ අම්මට කෑ ගහන්න එපා. අම්මට ගරුත්වය දෙන්න ඕන. ඒ ගරුත්වය යාට දිදී හිතෙන් පතනවා විඳවන සංසාරේ මම නිදහස් වේවා කියලා. දරුවන්ගෙන් විඳවනකොට තොපි හැදුවට වැඩිය හොඳයි කේල් ගක් හැදුවා නම් කියලා කියනවට වඩා උපන්තයකට දරුවෝ එපා කියලා කියනවට වඩා දරුවන්ගෙන් දුක් විඳින සංසාරයෙන් නිදහස් වේවා කියලා දරුවන්නම යුතුයකම් කරනවා. දරුවන්නම යුතුයකම් ටික ඉෂ්ට කරනවා. මේ සංසාරයෙන් බුදුරජාණන් වහන්සේ නිදහස් වුණේ කොහොමද? කොහොමද වෙස්සන්තර රජුරවන්ට මිනිස්සු නැගී හිටිනකොට රටෙන් පන්නනකොට ඒ මිනිස්සුන්ටම දන් දුන්නේ නැද්ද? ඒ මිනිස්සුන්ටම දන් දීලා බුදු බව පැතුවා. තමන්ගේ දරුවන්ට ගහන ලේ විශ්වෙන්න ගහන බමුණන්ටම දරුවෝ දන් දීලා බුදු බව පැතුවා. අතපය කපන මිනිස්සුන්ටම මෛත්‍රිය පැතුරුවා. ඊට පස්සේ මේ ලෝකෙ මිනිස්සුන්ටම යහපත සලසලා පිරිනවම් පාවා දාලා මගේ බුදුරජාණන් වහන්සේ. මතක තියාගන්න අපිට තිත්ත වෙච්ච මේ සමාජයේම තමයි බුදුරජාණන් වහන්සේ දාන පාරමිතාව පිරුවේ. තිත්ත අපිට තිත්ත වෙලා තොපිට නම් දෙන්නේ විසික කරතත් කියලා තිත්ත වෙන සමාජයටම බුදුරජාණන් වහන්සේ දන් දිදී බුදු බව පැතුවා. අපිට මෙච්චර හොඳ කරපු උඹලට අපිට මෙහෙම නේද කරන්න කියලා එපා වෙච්ච මිනිස්සුන්ටම අතපය කපද්දින් සුවපත් වේවා කියලා පැතුවා. ඉතින් එහෙමයි බුදු කෙනෙක් පහළ වුණේ. තිත්ත කරගන්න ඕනේ මිනිස්සු නෙවෙයි සංසාරේ. මේක හොඳට හිතට ගන්න. තිත්ත කරගන්න ඕනේ මොකද්ද? සංසාරේ. එපා කරගන්න ඕන අපේ තියෙන මෝඩකම්, අමනකම්, තුච්චකම්, ලාමකකම්. මේ හිත කොච්චර කැතයිද?